හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් කාලෙකින් තමයි ව්ලොග් එකක් නම් අරගෙන ආවේ. අද නම් නිවාඩ දවසක්. ඉතින් අද චුට්ටක් තරක් වෙලා තමයි කට්ටියම නැගිට්ටේ. ඔන්න පේනවනේ මට උදේ පාන්දර වරුසාවක් හම්බ වෙනවා. පේනවනේ වෙලාව. ওই වෙලාවේ තමයි නැගිට්ටේ. ඊට පස්සේ ඉතින් ඔන්න චුට්ටක් එළියට ඇවිල්ලා මම කරන්න හදන්නේ ඊයේ රෑ හොදලා වේලෙන්න දාපු රෙදි ටික එළියට දාන්න. ඊට පස්සේ ඉතින් සින්දුවක් කියාගෙන දත් ටිකත් මැදගෙන මුණ හොදලා බලමු අපි මොකද කරන්න යන්නේ කියලා. බබාව චුට්ටක් සෝද ගන්න තමයි යන්නේ. පැම්පර්ස් හැම චේන්ජ් කරලා අද නාව ගන්නත් ඕනේ. මම පේනවනේ උදේ ඉඳන් ඉතින් යාව එන්ටර්ටේන් කරන එක තමයි මගේ ජොබ් එක. මේ වටපිටාවෙන් ඇහෙන සවුන්ඩ් ගැන හිතන්න එපා. මේ වෙලාව විතරයි මට වොයිස් කරන්න තියෙන්නේ. ඒ අසමේ ලේනකුත් ඇවිල්ලා කෑ ගහනවා. Very sorry for that. මම හිතන්නේ ගොඩාක් අම්මලා මේ වගේ තැනක වෙන්න ඇති මේ බබාව ඔය පොඩි වොෂ් නැමිල් කරන්නේ. සින්ක් එකක් තමයි මම තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒකට. ඔන්න දැන් ලොකුම කෝස් එක දත් මද්දන එක. පෙන්නන්න බෑ මම කොහොමද තියාගෙන ඉන්නේ කියලා. උල් දෙකට තද කරගෙන තමයි ඉන්නේ ආව. හැමදාම ගීත ලියවේ දුකවාව ගන්න ආසයි මතුදාක දැස පිරවෙයි නුඹේ රූපේ මතකේ දියවෙයි පාළුවේ සතුට. හරි දැන් අපි පල්ලෙහාට යමු. කන්න බොන හරි හදා ගන්නත් ඕන. අද පහන තියලා අද පොය දවසක් ඉතින් මේ වගේ දවසකට වගේ තමයි පහන තියන්න වෙන්නේ. උදේම නම් ඉස්කෝලේ යද්දී නම් අපිට පහන තියන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ වගේ දවසකට එතකොට සැටර්ඩේ සන්ඩේ වගේ තමයි පහන තියන්න වෙන්නේ. ඉතින් ගේ අතු ගාලා මොප් කරගෙන ඊයේ රෑ නම් මං අතු ගාලා ගියේ. ඉතින් අද උදේ චුට්ටක් අතු ගෑවා. ඊට පස්සේ මොප් කරලා පහන තියන්න තමයි ලෑස්ති වෙන්නේ. සඳට සදහට සෙනේ පාමුත් උදුල තරු කැටයම් හිරුට පිම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් මේ මං ස්ප්‍රේ කරන්නේ ඩෙටෝල්. ඒක වතුරත් එක්ක මේ මිශ්‍ර කරලා තමයි මේ ස්ප්‍රේ කරන්න හදාගත්තේ. කියන්නේ හස්බන්ඩ් තමයි හදලා දුන්නේ. ඇත්තටම මේ වැඩේ ලේසි. බකට් එකක් තියාගෙන ඒක මේවා කර මිරික කරනවට වඩා මේක මාර ලේසි. ඔයාලා try කරලා බලන්න. ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ සඳට සදහට සෙනේ පාමුත් උදුල තරු කැටයම් හිරුට පිම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද
පහන තියලා ඔන්න දැන් මොනහරි ටිකක් හදාගන්න තමයි හදන්නේ. අපි වෙන කතා වුණා මාළු තිබ්බ එක කිරට හදාගෙන ලීක්ස් එක තෙල් දාමු කියලා සැරට. ඉතින් මම ලීක්ස් එක හදන්න බාරගත්තා. හස්බන්ඩ් තමයි මාළු එක කිරට හැදුවේ. මං ලීක්ස් එක හදලා ඉවර වෙලා අපේ බබිත් එක්ක චුට්ටක් ඉන්නවා. ඒත් එක්ක ඉතින් කෝලම් කර කර ඉන්න අතරේ හස්බන්ඩ් මාළු එක කිරට හදනවා. කිරට කියන්නේ බබාට චුට්ටක් වෙන් කරගෙන චුට්ටක් සර ටිකක් දානවා ගම්මිරිස් ටිකක් වැඩිපුර. බබාටත් ඒකෙන්ම කවනවා කියලා හිතාගත්තාද. පේනවනේ රස පාටට තියෙනවා. ඇත්තටම රසයි. මාළුයි බතුයි නිකන් කතයි. ඇත්තටම කිව්වොත් පුදුම රසක් තියෙන එකේ. අපේ හස්බන්ඩ් ඉතින් හොඳට රසට යන්න පුළුවන්. බබීටත් කාලා ඉවර වෙලා ඔන්න මන් දැන් හදන්නේ මගේ උදේ ආහාරය ගන්න. ඔයාලටත් කටක් දෙන්නම්කෝ. හරිම රසයි. පුංචි දේවල් ටිකක් තිබුණාට ගොඩාක් රසයි අද උදේ කෑම එක අපේ. ඊට පස්සේ මයි බබී උඩට යන්න තමයි හදන්නේ. බබාව නාව ගන්න ඕනේ. එයාට බෙහෙත් විද්දා සැටර්ඩේ. ඉතින් අද තමා නාව ගන්න කියලා මං හිතුවේ. මොකද ඉස්කෝලේ ඇරිලා ආවම හවස් වෙනකොට නාවන්නත් බැහැනේ. ඉතින් මේ වගේ දවසකට මැද්දෙන් සෙට් වුණාම හොඳයි ඉතින්. නිවාඩුවක්. අදට ඔලුව හිතගත්තා. මොකද මෙයා බෙහෙත් විදින්න කලින් අසනීප වෙලා හිටියේ. මං හරි බයෙන් මේ නාවන්නේ ඇත්තටම කිව්වොත්. ඉස්සර නම් ඉතින් මේ බබීගේ ඇන්ටාච්චි ඉන්නකොට මේ නාවන එක ගැන ඇත්තටම වද වෙන්න දෙයක් තිබ්බේ නැහැ. එයා හැමදාම බබීව නෑවුව දෙයියන්ගේ පිහිටෙන්. දැන් ඉතින් ඇත්තටම මේ නාවන්න දවසක් හොයාගන්න හරිම අමාරුයි. සැටර්ඩේ සන්ඩේ නම් අනිවාර්යෙන්ම මේ නාවනවා. සතිය දවස් ඉතින් ඔහොම නිවාඩුවක් හම්බුනහම තමයි මේ නාවන්නේ. මට බයයි ඉතින් හස්බන්ඩ්ගේ අම්මයි තමයි ඉන්නේ. යාළුවට අර බබාට අත වෙනස් කරන්න හොඳත් නැහැ කියනවනේ. ඒක නිසා යාළුවට නාවන්න දෙන්නෙත් නෑ. ඉතින් මම කමන්නේ ඔන්න ඔය සතියකට සැරයක් නාවන මොනා කරන්නද?
හරි ඒ වැඩෙත් ඉවරයි. දැන් තියෙන්නේ බබීට සැපන් ඉන්න ගන්න. ඊට පස්සේ ඉතින් මගේ උදේවරුව ඉවරයි. එයා නිදාගත්ත කියන්නේ ඉතින් මට වැඩ ගොඩාක් තියෙනවා. හරි ඔන්න වැඩේ හරි බබීටයි. එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරලා තියාගන්න. bye ගිහින් යන්නම්.